අයිබෝවන් පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරයෙන් මම්මගේ YouTube නාලිකාවට එකතු කරගන්නවා. පාටකුරුල්ලෝ කියන්නේ අපි හුඟක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යයක්. එක කොටසක්වත් මක නොඅර බලපු පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය ඉදිරියේදී අපිට ලස්සනම කොටස් කිහිපයක්ම නරඹන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් යාළුවනේ මේ කතාව ඉදිරියේදී මේගොල්ලන්ගේ කම්පැනියේ මුදල් හොරකමට අහුවෙච්ච මැනේජර්ව මේ වෙද්දී උසාවියට යොමු කරන්නනේ හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට උසාවියට යොමු කරාට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඇත්තටම මොහු උසාවියට ඉදිරිපත් වෙලා ඔහු කියනවා ඔහු ගන්න ඔහු අතින් සිදු වුණු හැම දෙයක්ම. ඉතින් එතෙන්දී මේකේ මහා මොලකරු කවුද කියලා හොයාගන්න උසාවියට පුළුවන්කමක් ලැබේවි. ඉතින් අපිට මෙන්න මේ කොටස් මේ සතියේදී අනිවාර්යයෙන්ම කතාවෙන් බලන්න පුළුවන් වෙනවා. බොහෝ විට මේ විදිහට සිදු වුවහොත් කෙවිනුත් නැවත උසාවියට රඳවලා කෙවින්ගෙන් ප්‍රශ්න කරන්න ඉඩකඩ තියෙනවා. මොකද මේ தත්ත්වයේදී කෙවින්ගේ පැත්තට වරදක් පැටවෙන්න බොහෝ විට පුළුවන්කම ලැබෙනවා. ඔන්න ඒ හේතු කාරණා එක තමයි මැනේජර් මහත්තයව උසාවියෙන් ප්‍රශ්න කිරීමකට යොමු කරන්නේ. අපිට මෙන්න මේ කොටස් මේ කතාවේ ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙනවා. කොහොම වුණත් මේ වැටිච්ච කම්පැනි එක අනිවාර්යයෙන්ම තිබුණු තත්ත්වයට ගොඩනගා ගන්න මේ වෙලාවේ පුළුවන්කම ලැබෙනවා මොවුන් කරන ක්‍රියාකාරකම් එක්ක. ඒ වගේම තමයි නිම්නාවේ උනත් මේ වෙලාවේ උසාවියට ඇවිල්ලා කට උත්තරයක් දෙන්න කොහොමටවත් අකමැති වෙන කමක් නැහැ. මොකද කම්පැනි වෙනුවෙන් නිම්නාවි කරන්න තියෙන යුතුයකම අනිවාර්යයෙන්ම මේ වෙලාවේ ඉෂ්ට කරાવી. ඉතින් අපිට මෙන්න මේ කොටස් ටික කතාවේ ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි නිම්නාවිගේ කෙවින්ගේ දෙන්නා දෙපැත්තකට වෙලා ගත කරන ජීවිතය තමයි අපිට මේ කොටස් වල ඉදිරියේදී බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.